කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මට කම්මැලි දවසක මම උයපු රසවත් බත් එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. බලමු අපි කොහොමද හදන්නේ කියලා. මම මුලින්ම හාල් ටික ලිපේ තියාගන්නවා. ඒකට කහ පොඩ්ඩකුයි මාගරින් ටිකකුයි දාලා තමයි මම ලිපේ තියාගන්නේ. බත ලිපේ තියාගෙන මං ඊළඟට හදන්නේ චිකන් ටිකක් අරගෙන පොඩියට කපා ගන්න ඕන. කපාගෙන චිකන් ටිකට මම කහ ටිකකුයි ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි බෙදපු තුනපහ ටිකකුයි දාලා හොඳට කවලම් කරගන්න ඕන. මේ චිකන් එක විනාඩි 5-10ක් විතර හොඳට මැරිනේට් වෙන්න ඕන. චිකන් ටිකත් මං වෙනම දැන් තියාගන්නවා. ඊට පස්සේ බත් එකට අවශ්‍ය කරන ඉතිරි දේවල් ටික තමයි මං දැන් ලෑස්ති කරගන්න හදන්නේ. ගෙදර තිබ්බ සොසේජස් ටිකකුත් මම ගත්තා. ඒ වගේම කැරට්, ඉඟුරු සුදු ලූණු, බී ලූණු, අමු මිරිස්, රම්ප කරපිංච ටිකකුත් මං ලෑස්ති කරගත්තා. ඒ වගේම මම මේකට බිත්තර 3කුත් ගන්නවා. බිත්තර 3 කඩාගෙන වෙනම බෝල් එකකට දාගන්නවා. දාගෙන මම මේකට කෑලි මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි ඒ වගේම ගම් මිරිස් ටිකකුයි දාලා හොඳට බීට් කරගන්න ඕන. ඊළඟට මම බත් එක හදාගන්න යන්නේ. මුලින්ම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්නවා. තෙල් එක රත් වීගෙන එනකොට මම අර මැරිනේට් කරගත්තු චිකන් ටික මේකට එකතු කරගෙන හොඳින් බැද ගන්න ඕන. හොඳට රන්වන් පැහැවෙනකම් බැද ගන්න ඕන. මොකද අපි මේක වෙනම තම්බලා ගත්තේ නැති හින්දා චිකන් ටික හොඳට බැද ගන්න ඕන. මෙන්න මේ ගානට විතර බැදුනාම මම අර සොසේජස් ටිකත් මේකට එකතු කරගන්නවා. මේකට එකතු කරගෙන හොඳින් මේක කවලම් කරගන්නවා. ඊට පස්සේ මම සුදු ලූණු ටික දාගන්නවා. සුදු ලූණු ටික දාලා ආයිත් මේක හොඳට කවලම් කරගන්නවා. සුදු ලූණු ටිකත් එකතු කරගෙන ඒකට මම බී ලූණු, අමු මිරිස්, රම්ප කරපිංචා මේ ටිකත් එකතු කරලා මේකටම කවලම් කරගන්නවා. මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මම අන්තිමට කැරට් ටිකත් මේකට දාලා හොඳින් කවලම් කරගන්නවා. ඊට පස්සේ මම බිත්තර 3ක් දාලා ඒකත් හොඳට කවලම් කරගන්නවා.
අන්තිමටම මම උයාගත්තු බත් ටික මේකට එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. ඔයාලට මේක හොඳින් කවලම් කරගෙන ලුණු බලලා ලුණු මදි නම් මේකට එකතු කරගන්න ඕන. අන්තිමට තමයි මම මේකට ලුණු එකතු කරගන්නේ. ලුණුත් එක්ක මම ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න දැන් මගේ බත ලෑස්ති. ඔයාලත් හදලා රස බලලා මට කමෙන්ට් එකක් දාන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න.